කොහොමද ඔයාලට? ඔන්න අදත් මම අරන් ආවා ලස්සන වීමේ රහස. එහෙනම් අපි බලමුද මොනවා ගැනද කතා කරන්න කියලා. අද මම කතා කරන්නේ කුණු බක්ගියට දාන දොඩම් ලෙල්ලෙන් මූණට රන්වන් එලියක් ගන්න දොඩම් ලෙලි මැජික් සත්කාරය ගැන. ඔයා දොඩම් ගෙඩිය ගෙදර ගෙනාම කාලා පොතු ටිකට මොනවද කරන්නේ? වීසි කරනවා නේද? එහෙනම් ඒක අදම නවත්තන්න. ඔයා අර විසි කරන තැබිලි පාට ලෙලි ටික කුණු බක්ගියට විසි කරන්න එපා. ඔයා ඒ විසි කලේ කුණු නෙමෙයි. රුපියල් 10 ගණන් වටින විටමින් C ගබඩාවක්. කඩේ තියෙන විටමින් C සීරම් එකක් ගන්න ගියොත් එහෙම ඔයා දන්නවද කීයක් වෙනවද කියලා? සමහර විට රුපියල් 3000ක් 4000ක් වෙන්න පුළුවන් නේද? හැබැයි ඔයා දන්නවද මේ දොඩම් ලෙල්ලේ තියෙන විටමින් C ප්‍රමාණය ගෙඩියේ තියෙනටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා ඔයා දන්නවද? ඔයාගේ මූණේ තියෙන අවුවට පිච්චුණු, අව පැහැවුණු, කුරුලෑ, ලප සහ අඳුරු ගතිය යවලා මූණට ලස්සන එළියක් ගන්න නම් මේක තමයි ඔයාට තියෙන හොඳම සත්කාරය. ඔන්න එහෙනම් අද ඉඳන් කුණු බක්කියට දොඩම් ලෙලි විසි කරන්න එපා. ඒකෙන් මූණට පුදුම එළියක් ගන්න අද මම ඔයාලට කියලා දෙන්නම්. ඒකට අවශ්‍ය දේවල් මෙන්න දැන් මම කියනවා. දොඩම් ලෙලි කුඩු. දොඩම් ලෙලි කුඩු මේ සැඳි දෙකක් ඕනේ මේකට. මේක කඩෙන් ගන්නවට වඩා ගෙදර හදා ගන්න එක තමයි හොඳම. මොකද කඩේ ගන්න තියෙන ඒවට අපි දන්නේ නැහනේ. ඒවා ස්වභාවික දේවල් කියලා. සමහරක් වෙලාවට ඒවට කලරින් එකතු කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි ගෙදර හදාගන්න එක. මේක හදන විදිය මම මේ වීඩියෝ එකේදී අන්තිමට ඔයාලට කියලා දෙන්නම්. දෙවෙනියට ඕන වෙන්නේ යෝගට් හැන්දා. මේක අපිට ඕන වෙන්නේ දොඩම් සැර නිසා හැම වේලන එක නවත්තන්න වගේම පැහැපත් කරන්න. ඊගාවට අපිට ඕන වෙනවා මීපැණි හැන්දා. අපිට මේ මීපැණි ඕන වෙන්නේ මූණේ තෙතමනිය රඳව ගන්න. පළමුවෙන්ම කරන්න ඕනේ විටමින් C ක්‍රීම් එක සාදා ගැනීම. ඒකට අපිට පිරිසුදු පුංචි බෝල් එකකට දොඩම් ලෙලි කුඩු හැඳි දෙකක් දාගන්න. මේකට යෝගට් හැන්ද සහ මීපැණි හැන්දක් දාගන්න. දැන් හොඳට කලවම් කරන්න. මුළු කාමරේම දැන් මේ වෙලාවට දොඩම් සුවඳ පැතිරෙයි. ලස්සන තැඹිලි පාට ක්‍රීම් එකක් එනකන් ඔයා මේක හොඳට කලවම් කරන්න. දෙවනුව කරන්න ඕනේ ආලේප කරන එක. මේකට ඔයා හොඳට මූණ හොදලා පිහදා ගන්න. දැන් මේ පැක් එකේ මූණේ සහ බෙල්ලේ ගා ගන්න. ඔයා මේක කරනකොට හොඳට මතක තියාගන්න මූණට වගේම බෙල්ලටත් ගන්න මතක කරන්න එපා. මොකද නැත්තම් මූණ එක පාටක් බෙල්ල එක පාටක් වෙනවනේ. මේ ඕනම පැක් එකක් ගානකොට මූණට සහ බෙල්ලට දෙකටම ගන්න. කුරුලෑ ලප තියෙන තැන්වල ටික ඝනකමට ගන්න. ඇස්සට ගන්න එපා. මොකද දොඩම් වල තියෙන සීට්‍රික් ඇසිඩ් තියෙන නිසා ඇස් ගන්න පුළුවන්. ඇස්සට ඉඩ ඇරලා ගන්න. විනාඩි 20ක් තමයි හොඳම. විනාඩි 20ක් ඉන්න. ටිකක් වෙලා යද්දී මූණ පොඩ්ඩක් දනවා වගේ දැනේ. ඒකට බය වෙන්න එපා. ඒ කියන්නේ විටමින් C වැඩ කරනවා කියන එක. අවසානයේ සේදීම. පැක් එක වේලිගෙන එද්දී අත වතුරෙන් තෙත් කරලා රවුමට මසාජ් කරන්න. මොකද එහෙම කියන්නේ? රවුමට මසාජ් කරනකොට අපේ රුධිර ගමනාගමනය හොඳින් සිද්ධ වෙලා මූණ පැහැපත් වෙන වේගය වැඩි වෙනවා. අපි ගාපු පැක් එක ගාපු පළවෙනි පාරේ ඉඳලම 100% හොඳ ප්‍රතිඵල ගන්න නම් මේ දේවල් අනිවාර්යයෙන්ම හරියටම කරන්න. හොදපු ගමන් කණ්ණාඩියෙන් බලන්න. මූණේ තිබෙන තියෙන තෙල් ගතිය ඔක්කොම ගිහිල්ලා මූණ හරිම ෆ්‍රෙෂ් වෙලා සුදු වෙලා පෙනේ.
දැන් මම කියන්න ගෙදරදිම දොඩම් ලෙලි කුඩු හදාගන්නේ කොහොමද කියලා. දොඩම් කෑවම ලෙලි ටික විසි කරන්නේ නැතුව ඒවා පුංචි කෑලි වලට කඩන්න. සුදු පාට කොටස අයින් කරන්න පුළුවන් නම් වැඩි හොඳයි. මේ දොඩම් ලෙලි ටික හොඳට හොදලා තද අවුවේ දාන්න එපා. අවුවේ දැම්මොත් වෙන්නේ විටමින් C විනාශ වෙනවා. ඒ හින්දා හොඳට පවනි ඌලන් වැදෙන තැනක පවනි දවස් 3-4ක් වේලෙන්න හරින්න. ලෙලි ටික කිරි ගාලා කැඩෙන ගානට ඔයාගේ අතෙන් පොඩි කරනකොට කැඩෙන ගානට වේලුනාම ග්‍රයින්ඩර් එකේ දාලා හොඳට පවුඩර් එකක් වෙනකම් මේක කුඩු කරගන්න. මේ කුඩු ටික වීදුරු බෝතලයක දාලා මාස ගාණක් වුණත් තියාගන්න පුළුවන්. ඇයි මේක මෙච්චර හොඳ? දොඩම් කියන්නේ ස්වභාවික බ්ලීචින් එකක්. හැම සුදු වෙන ආසයට මේක මාර බෙහෙතක්. මූණේ හැම රැලි වැටෙන එක නවත්තලා තරුණ පෙනුම රැක දෙනවා. ඔයාගේ මූණේ තියෙන තෙල් ගතිය වගේම කුරුලෑන එකත් මේකෙන් පාලනය කරගන්න මේක අංක 1 හොඳම සත්කාරය. කොච්චර කරන්න ඕනේද? සතියේ දවස් 2ක් විතර මේක කරන්න. මේක ටිකක් සැර නිසා හැමදාම කරන්න යන්න එපා. ඊළඟ පාර දොඩම් ගෙඩියක් ගෙනාවම මදේ කාලා ලෙල්ල මූණට තියාගන්න. සල්ලි දීලා ගන්න බැරි ලස්සන ඔයාට නිකම්ම ලැබෙයි. මේ විටමින් C රහස ගැන නොදන්න ඔයාගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ සත්කාරය කරලා මේකේ හොඳ නරක කමෙන්ට් එකකින් කියන්න. YouTube නාලිකාවත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්න. ඕල් හැමෝටම සුබ දවසක්. බුදු සරණයි.